අද ගෙනාවේ channel 7 සර්කිට් එකක් මම හදන එකක් මේකේ විශේෂත්වයක් තියෙනවා මේකට කෙලින්ම ඩිරෙක්ට් 230 ලයින් එකක් තමයි දෙන්න ඕනේ මේක ඉස්සලා වයරින් කරන විදිහ චුට්ටක් බලලා ඉමු මෙතන තියෙනවා මේ COM කියන එකට මේ නිල් පාට වයර් හෝල්ඩර් එකකට අපි අමුණන්නේ සාමාන්‍ය දුඹුරු නිලුවේ වයර්නේ එතකොට නිල් පාට වයර් ටික සේරම එකතු කරලා මේ COM කියන එකට දෙන්න ඕනේ මේ L1 L2 L3 L4 කියන එකට දුඹුරු පාට වයර් හතර පිළිවෙලට දෙන්න ඕනේ. වයර් හතරක් අරගෙන මේ වගේ හෝල්ඩර් වලට කැමති ප්‍රමාණයකට 20ක් 30ක් හරි දිගට දික් කරගෙන හෝල්ඩර් හතරෙන් හතරට ගේන්න ඕනේ. ඊට පස්සේ මේක ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙතනින් වේගය පාලනය කරන්න. මෙතනට තියෙන්නේ 230 ලයින් එකක් දෙන්න කෙලින්ම. එතකොට මේක වැඩ කරනවා. ස්පීඩ් එක අඩු වැඩි කර ගන්න පුළුවන්. ඔය වගේ ලොකුවට නම් තියන්නේ සාමාන්‍යයෙන් වෙසක් උත්සවය සඳහා ටිකක් ස්ලෝ තමයි කට්ටිය පාවිච්චි කරන්නේ. මේක විශේෂත්වයක් තියෙන මේකට 12 ලයින් එකක් දෙන්න ඕනේ නැහැ. මේ තියෙන අපි කලින් සර්කිට් එක මේකක් තියෙනවා. මේකේ ඕනනම් 12 උයි 24 උයි sorry 12 උයි 230 දෙකම ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනට 230 ලයින් එකක් දීලා මෙතනට 12 ලයින් එකක් දුන්නාම මේ සර්කිට් එක වැඩ කරනවා. එතකොට අර වෙනම 12 ලයින් එකක් මේකට සප්ලයි එකක් දෙන්න ඕනේ. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක කෙලින්ම 230 ලයින් එකක්මයි දෙන්න තියෙන්නේ. එතකොට 230ම අවුට් වෙනවා. මේකට හැබැයි 12 බල්බ් පටි දාන්න බෑ. 12 පටි දානවා නම් මේ වගේ එකක් ගන්න වෙනවා. දෙකම තියෙනවා දැනට මං ගාව. කැමති කට්ටිය ඉන්නවා නම් ඉල්ලන්න. මෙතන ඉන්ඩිකේටර් දාලා තියෙනවා මේ channel 7 වැඩ කරන බව පෙන්වන්න. බොක්ස් එකක දාලා තියෙන්නේ සේෆ්ටි පැත්තෙන් හොඳයි. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඕක තමයි සර්කිට් එක. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න.